Welcome back to our YouTube channel, Forever Hearts. Let's make sagu. ඔන්න අපි අද සව් හදන්න තමයි යන්නේ. අපි බලමු අද අපි මේ සව් එක හදාගන්න විදිහ. එන්නකෝ. මේක වැහෙන ප්‍රමාණයට විතරයි අපි මුලින්ම වතුර ඇඩ් කරගන්නේ. සව් එක තැම්බෙන්න සව් එක වැහෙන ප්‍රමාණයට විතරයි අපි වතුර ඇඩ් කරගන්නේ. මීඩියම් හීට් එකෙන් තමයි අපි ගින්දර තියාගන්න ඕනේ. වතුර ටික මේ විදිහට නටාගෙන එනකොට අපි මෙන්න මේ දිය කිරි එක එකතු කරනවා. මේ තියෙන්නේ දිය කිරි. මේ දිය කිරි එක අපි එකතු කරනවා සව් එක නටාගෙන එනකොට. තැම්බෙනකන් අපි විනාඩි 5ක් 6ක් වගේ කාලයක් තියාගන්න. මෙන්න මේ විදිහට සමුක හොඳින් තැම්බීගෙන එනකොට අපි ඊටු මෙටි කිරි එක එකතු කරන්න තමයි යන්නේ. දැන් අපි එකතු කරනවා ලුණ. මෙතන මේස හැන්දක ප්‍රමාණයක් තියෙනවා. අපේ සව් ටිකක් ලොකුවට තියෙන නිසා ටිකක් වොලියුම් එක වැඩි නිසා අපි ලුණු මේස හැන්දක් එකතු කරනවා. මේස හැන්දක් මත් නැහැ චුට්ටක් අඩුයි. ඉතින් ඔයාලා හදාගන්න සව් ප්‍රමාණය අනුව තමයි ලුණ එකතු කරන්න ඕනේ සහ ඔයාලගේ රසය අනුව. අපි චූටි වෙලාවක් මෙන්න මේ සව් එක කලවම් කරගන්නකොට අපි අපේ සාගෝ එකට ඇඩ් කරගන්නවා sugar. sugar මෙතන ග්‍රෑම් 150ක් විතර ප්‍රමාණයක් තියෙනවා. අපි පැණි රස බලලා මදි නම් තව ටිකක් එකතු කරගන්න. ඉතින් සීනි ටික හොඳට දිය වෙනකම් මේ සාගු එක අනිවාර්යෙන්ම අපි මික්ස් කරගන්න ඕනේ.
ඒත් එක්කම අඩිය අල්ලන්න නොදී මේ සවුලක පොට් එකේ අඩිය අල්ලන්න නොදී හොඳට මික්ස් කරගන්නත් ඕනේ. ඉතින් මේ සාගෝ එකට අපිට තව කැෂූස් ඇඩ් කරගන්න පුළුවන්, ප්ලම්ස් ඇඩ් කරගන්න පුළුවන්. තව මේක රස වෙන්න ඔයාලට කැමති ඉන්ග්‍රීඩියන්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි අද අපි ළඟ කැෂියුස් නැහැ. හැබැයි අපි ළඟ ප්ලම්ස් තියෙනවා. අපි ඉස්සරහදී ඇඩ් කරගන්නවා ඒක. අපි බලමු අපේ සාගෝ එක කොච්චර ඩෙලිෂස් වෙයිද කියලා. ඔන්න අපේ ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක. අපි bee honey teaspoon 2ක් මේකට ඇඩ් කරගන්න. What is this? plums. ඔන්න අපි මෙන්න මේ වගේ චූටි ප්‍රමාණයක් plums ඇඩ් කරගන්න තමයි යන්නේ. මේක දාන්නේ මේ සාගෝ එක හොඳට ඉදුණයින් පස්සේ. right අපි දාමු plums. ඔන්න ළමයි අපේ සාගෝ එක ගොඩාක් දුරට දැන් රෙඩි. ඔයගලන්ට පේනවද මන් දන්නේ නැහැ. දැන් සාගෝ එකෙන් තුන් දාන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි මේක ටිකක් උතුරාගෙන එනකන් හැඳි ගන්නවා. Look at this. ඔන්න දැන් සාගෝ එක උතුරන ගමන් තමයි තියෙන්නේ. Sago is ready. Come and enjoy with us. අපි දැන් සව් ටික සර්ව් කරගන්න තමයි යන්නේ. Perfect.